හැමදෙනාම පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකකට. ඉතින් අද කතා කරන්න යන්නේ අපේ WhatsApp status කට්ටිය දාන ඒවා කොහොමද අපි යටට ගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ මේ. ඉතින් බලමු කොහොමද ඒක කරන්න කියලා. වැඩි කතා නැතුව අද යන් අපේ වීඩියෝ එකට. ඔයගොල්ලෝ ඉතින් සේටම කලින් මේ WhatsApp එක ඕපන් කරගන්න. ඔයගොල්ලෝගේ WhatsApp business එක හරි WhatsApp තියෙන WhatsApp එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලොන්ට මෙන්න මෙහෙම පෙන්නනවා. මෙන්න මෙහෙම ඉතින් මේ ඔයගොල්ලෝ status කියන එකට යන්න, updates කියන එකට යන්න. updates කියන එකට ගිහලා ඒක status කියලා තියෙනනේ. මේකේ ඔයගොල්ලෝ මේ බලන status download මේ ඔයගොල්ලෝ බලන්න status මේක මේව කරගන්න එක බලන්න. එතකොට මේක මේ වෙනවා. අපි දැන් ඉන්නේ history class. දැන් මම එක්කෙනෙක්ගේ වීඩියෝ ටිකක් බැලුවා. අපි කොහොමද ටික අපේ මේ ගැලරියට ගන්න කියලා තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඉතින් මේ ඊට පස්සේ ඔයගොල්ලෝ Play Store app එක තියෙනවනේ. එන්න ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ මේකේ search icon එකට ක්ලික් කරන්න. ඊට පස්සේ search එකට ගිහිල්ලා මෙතන type කරගන්න WhatsApp status saver app කියලා මම type කරගන්න. ඊට පස්සේ ඔන්න app ගොඩාක් පෙන්නනවා. ඒකෙන් ඔයගොල්ලෝ මෙන්න මේ app එක download කරගන්න. නැත්නම් උඩින්ම app එක download කරගන්න. මෙන්න මේකට උඩින්ම එන්නේ. හැමෝගෙම ඉතින් මේකේ ඉදන්න. මම නැත්නම් description එකේ දාලා තියන්නම් මේකේ මේ link එක. ඒකෙන් ගිහලා ඔයගොල්ලෝ install කරගන්න. ඉතින් මම දැන් මේ app එක install කරන්න හදන්නේ. මෙතන install button එක click කරලා ඔයගොල්ලෝ මේක install කරගන්න. ඉතින් ඔන්න installing වෙනවා. අපිට පේනවා. ඉතින් හැමදා වගේ මතක් කරන්න ඕනේ මගේ YouTube channel එකත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ඉතින් subscribe කරන්න, like button එකක් click කරන්න. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඉතින් මම install වෙනවා. ඔන්න ඉතින් app එක මේ install වුණා. දැන් ඉතින් open කරගන්න. open කරගත්තට පස්සේ යනවා ටිකලා. allow දෙන්නේ නේකට. ඊට පස්සේ අන්න වැටෙනවා open WhatsApp ඔන්න ඒකේ okay දෙන්න. ඔන්න වැටෙනවා. ඔන්න දැන් videos වලට යන්න. අන්න videos වලට ගියාට පස්සේ තියෙනවා අපි බලමු වීඩියෝ. ඔන්න මම පෙන්නන්න. දැක්කනේ ඉතින් එන්න එහෙම දීලා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා වස්. මෙන්න මෙතන ඊතලයක සලකුණක් පේනවා ඇති හැමෝටම. ඉතින් මම ඔන්න ඇරෝ එකක් ගහලා පෙන්නන්නම්. මෙන්න මෙතන ඊතලයේ සලකුණක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඉතින් ඊතලයේ ලකුණු හරියටම ඔබන්න ඕනේ. එතකොට මෙන්න හැම එකක් වටනවා. image video save in download කියලා ඕකේ දෙන්න. ඊට පස්සේ දැන් අපි මුකුත් ගියා.
මේක දැන් ෆයිල් ඇප් එක ඕපන් කරගන්න. ඔයගොල්ලෝ ඉතින් ෆයිල් ඇප් එක ඕපන් කරගන්න ඕම. දැන් මේකේ තියෙන ඩවුන්ලෝඩ් කියලා එක ක්ලික් කරගන්න. ඩවුන්ලෝඩ් එකේ නෙමෙයි තියෙන්නේ ඒක. sorry. අන්න දැක්කද උඩ තියෙනවා මේ අපි ඩවුන්ලෝඩ් කරගත්ත එක මේ තියෙන උඩ. ඕන ඔයගොල්ලෝ වීඩියෝස් වලට ගිහිල්ලා මේ වීඩියෝස් වල තමයි ඩවුන්ලෝඩ් තියෙන්නේ. මම වැරදි ඉස්සෙල්ලා ලැබුවා. වීඩියෝස් වල ඩවුන්ලෝඩ් වලට ගියාම ඩවුන්ලෝඩ් වලට නම් යන්න ඕනේ මේ ඇල් එකේ තියෙන ඕන. ඕගොල්ලන්ට මේක ඕනයිට් ස්ටේටස් දාගන්න පුළුවන්. ඕන එකක් දැන් කරන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ මේකට ඇවිල්ලා තියෙන මේක. මම ෂෙයා බටන් එක ක්ලික් කළා. ඉතින් මම මේක මගේ මේකට දාගන්න. ස්ටේටස් දාන්න හදන්නේ මම මේක. මට ඕන දැන් අනුන්ගේ වීඩියෝ එකක් කරලා ස්ටේටස් එක YouTube වලට දාගන්න පුළුවන්. මතන් ගිහලා මේක ගහන්න ගාන එකක් ගහගන්න ගන්න ඕන එකක් ගන්න. ඕන ඉමෝජි එකක් ගහගෙන ඊට මෙන්න ඔය සෙන්ඩ් කරලා ඔන්න දැන් මම ඉතින් මගේ අනුන්ගේ ස්ටේටස් එක මගේ එකේ දාගත්තා. එහෙනම් මොකද වෙන්නේ නැහැ ඉතින් නම් ඉතින් මේ අදට වීඩියෝ එක ඉවරයි ඉතින්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතන ලයික් එකකුත් දාන්න. අමතනකට subscribe button එකත් press කරගෙන යන්න. ඉතින් අදට මම යනවා. goodbye.